ලංකාවේ හැම තැනකම වගේ මම මේ කතා කරන වෙලාවේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අයියලා අක්කලා ඒ වගේම නංගිලා මල්ලා පුංචි දුවලා පුතාලා අහිංසක සතා සීපාව සබහදාම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ සියලු ජාතීන්ට සියලු ආගමික වැටුපුතුන්ට අපේ ලංකාවේ ඇත්තටම කරුණාවන්තව අපේ කරුණාවේ දෑ දිනු කරලා ඒ අයට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න, ඒ අයට මේ කරදරේ වෙච්ච වෙලාවේ යට පිහිට වෙන්න, යට පිළිසරණක් වෙන්න මම මේ ලංකාවට වැඩම කරු මේ වෙලාවේ අපේ මහා සංඝරත්නය හිතවත් හැමදෙනාම සම්බන්ධ කරගෙන අපි විවිධ කටයුතු ගණනාවක් සංවිධානය කරන් යනවා. ඒ විශේෂයෙන්ම මම ආරාධනා කරනවා විදේශ රටවල සිටින සියලු දෙනාට අපේ ඇමරිකාවේ අපේ දන්නා කියන හැම දෙනාටම ඔබට පුළුවන් විදිහක පුළුවන් ආකාරයෙන් තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් යමක් ඔබට කරන්න පුළුවන් නම් මේ වෙලාව ඉතාමත් වැදගත් වෙලාවක්. ඒ නිසා ඔබට කැමති විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයට ජීවිතය ජීවත් කරගන්න, ඒ අයගේ කරදර බාධක වෙලාවේ ඒ අයට පිහිට වෙන්න, ඒ අයට සරණ වෙන්න, තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන වගේම ඒ අයට ක්‍රියාවෙන් යම් උදව්වක් උපකාරයක් සිදු කරන්න පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම දන්න අයට මේ පණිවිඩය යොමු කරලා දැනුවත් කරලා අපිත් එක්ක අත්වැල් බැඳගෙන අපි ඒ අයට හෙට ජීවත් වෙන්න, ඒ අයගේ දිවියට ශක්තියක් ධෛර්යයක් වමු කියලා මම ඔබට සිහිපත් කරනවා. හැම දිනාටම මේ වගේ දුකක් කරදරයක් කවදාවත් සියසින් දකින්න අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනා අපිත් එකතු වෙන්න.